මෙරට සිංහල සිනමාවේ හාස්‍ය උත්පාදක සිනමා නිර්මාණවලට වෙනස් මුහුණුවරක් ලබා දෙමින් නෙළුම් කුළුණ චිත්‍රපටය මේ දිනවල අති උත්කර්ෂවත් ලෙස තිරගත වෙනවා. ඒ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් සමගින් ජාත්‍යන්තර සම්මාන රසක් දිනාගත් මෙම චිත්‍රපටය ඉතිහාසයට එකතු වන්නේ දමිළ බසින් රීමේක් වූ පළමු සිංහල චිත්‍රපටය ලෙසයි. විවාහක පුතුන් දෙදෙනෙක් සිටින පවුලක පියාගේ අභාවයත් සමග මියගිය පියාගේ ශිෂ්ණය ප්‍රාණවත් වී තිබීම නිසා ඇතිවන කලබලකාරී තත්ත්වයක් මේ චිත්‍රපටය පුරාවට කතාවක් ගොඩනැගෙනවා. පියාගේ මරණයත් සමග ශෝකාකූල වීමට තිබූ මේ මොහොත මේ සිදුවීම් දාමයත් සමග ගැටුම්කාරී තත්ත්වයක් බවට පත්වෙනවා. ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිසිර කුමාර, තුසිත ලක්නා, රංජිත් පනාගොඩ, චමිලා පීරිස්, සුලෝචනා වීරසිංහ, ආලෝකා ගායත්‍රි, දිල්හානි ඒකනායක ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රසා රංගනයෙන් එකතු වෙනවා. මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ මෙරට වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන ඉලංගෝ රාම් විසින්. මේ ඔහුගේ මංගල සිනමා නිර්මාණය වෙනවා. මෙහි ඉන්දියානු ප්‍රතිනිර්මාණයද සුප්‍රකට දකුණු ඉන්දියානු රංගන ශිල්පීන් රසක් සමගින් තිරගත වන අතර එය අධ්‍යක්ෂණය කර ඇත්තේද ඉලංගෝරාන් විසින්ම වීම විශේෂත්වයක්. පටය ජාත්‍යන්තර සම්මාන රසක් දිනාගත් චිත්‍රපටයක් වන අතර ඒෂේනීය චිත්‍රපට සම්මානවලදී සම්මානයක් මෙරට සිංහල සිනමා නිර්මාණයකට හිමිවන්නේ වසර 17කට පසුව වීමද විශේෂත්වයක්. මෙම චිත්‍රපටය ඉතාලි, ප්‍රංශ, බෙල්ජියම්, ස්පාඤ්ඤ හා ඇමරිකානු ප්‍රතිනිර්මාණ සඳහාද මේ වන විට සූදානමින් පවතිනවා.